ෂා අපි හැන්දියා මේ අහන්නකෝ අයියා මේ අහන්නකෝ ඒකෝ කවුද අපි ගෙදරට නෑන පොඩ්ඩක් ගියනේ මට බලන්න අම්මගේ ළඟට හොඳට උගන්වලා හොඳ තැනක කතා දුක් බඳුවට පස්සේ තමයි මම කියන්නේ හිතන්නේ මාව විතර බලාගෙන හරියන්නේ නෑනේ අයියටත් අනාගතයක් තියෙන්නේ දැන් මම නංගිව බලා ගන්නවා හොඳ මති කියලා කියන්නේ මෙතන නෑන පොට්ට ගැන කතා කරන්න මම දන්නවා කවුද වට ඔය උල්පන්දම් දෙන්නේ කියලා මම ඒක එයාත් එක්ක බේර ගන්නවා හරිද අම්මෝ ඒ ඔක්කොම ඉවරලා ඉදී මෙයා හොඳටම වයසට ගිහිල්ලා තියෙන්නේ ඒ මොකෝ ඔය දැන් මම කියන්නේ හොඳ වයසට කියලා කියන්නේ නෑ අපි හැන්දියා ඊළඟ ඔයා මේ ගෙවල් දොරවල් වහලා අප්ඩේට් කරලා ඉන්නවා කවුරු ආවත් කතා කරලා තේරෙන්න බෑ මේ මම එනවා වඩවලලා ඉන්නේ කෑනේ එන බයි මට නම් දැන් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඒයි. ඔයාට මාව දැනෙන්නේ නැද්ද? ඔයාව දැනෙන්නේ නැතුව නෙමෙයි හේමාන. මොකද මට දැනෙන මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. උන් දැන් ලොකුයි. ඒවා හිතන්න තිබුණේ කලින් මිස්. හේමා අර වීඩියෝස් ටික ඩිලීට් කරන්න. ඒ මම ඒවට ආසයි. මට බයයි හේමා. ඒයි මොකටද බය වෙන්නේ? ඔයා නම් කියයි. මතකනේ. පෞගිය ටිකේ ටීචර්ස්ලා වීඩියෝස් වගේ ක්ලික් කරගත්තා. ඇත්තටම පව්. ඒ දරු පව් මොනවා වුණාද දන්නේ. ඔයා හිතුවද ඒ ජූක් වල වගේ මමත් ඔයාගේ වීඩියෝ ලීක් කරයි කියලා? ස්වීකාරණතු මෙහෙ එන්න.
අයි ප්‍රදානේ කරන්න හදන්නේ. මගේ ඉතුරු කොණ්ඩෙත් ගලවන්න දාන්නේ ඔයා. හරි චුට්ටක් ඕක දෙන්න. මේ පාර මොකද දානේ කරන්න යන්නේ? අයි අපේ ඔයාගේ කොණ්ඩේ කොෆි මාස්ටර් වගේ කොණ්ඩේ දෙකක් දුතුමුද? කොෆි මාස්ටර්? මම කොහොමද කොෆි මාස්ටර් කෙනෙක් වුනේ? ඒ උනාට මගේ අයියා කඩක් මාස්ටර්නේ. මිසා මේ අහන්නකෝ අයියා. මගේ ෆෝන් එකත් කියලා. ඉතින් ක්ලාස් වලත් මුකුත් කරගන්න බෑ අයියා. මට ෆෝන් එකක් කරන් දෙන්න කොහොමද අයියා වගේ? මම හිතුවා මේ කැරකි ගියේ ඕකට තමයි මේ එන්න හදන්නේ කියලා. මගේ හොඳ අයියානේ. අරන් දෙනානේ. බලමුකෝ. මොන මගුලක්ද මේ? මේවා දැම්මම බෑ. මගේ අයියත් පව්. බලන්න. අපි දෙන්න යාළුවා දැන් මාස 3කටත් වැඩි. ඔයා මට අතින් විතරෙන් අල්ලන්න දෙන්නේ. දෙන්න ලැබු දවසකට ඔයා මගේ මුණ දවසට හැමදේම කියන්නනේ. අහගන්න එපා. පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. මගේ අයියත් පව්. එයා මගෙන් ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ. මට එයාගේ විශ්වාස කඩන්න බෑ. හැම මගුලටම අයියා. හරි. එහෙනම් ඔය මගේ අයියට මේ සම්බන්ධ කියන්න දෙන්න නැද්ද? මේ කියවනම් ඔක්කොම හරිනේ. පොඩ්ඩක් අහන්න භාග්‍ය. වාගේ අයියා මට කැමති නේද? නීමා පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. මගේ අයියා කවදාවත් මට යහපතක් වෙනවට කැමති නැහැනේ. මට හොඳක් වෙනවා නම් එයා කොහොමවත් කැමති. අපි යාට මේක කියමු. මම ආදරෙන් බලා ගන්නවා නම් මම හිතන්නේ මෙතන ප්‍රශ්නයක් වෙයි කියලා. ඇති ඔය මටත් යන්න හදිස්සි මේ ඇති දැන් අදට ඇති. පස්සේ දවසක ආයෙ කරන්න බැරිය. ඇති දැන් ඇති. දැන් දපංකෝ මම දැන් පොඩ වෝම් පෙන්ටක් ගත්තේ. අඩේ මේ ඕප් කෙරිලා මේ මීට කලිනුත් මාස දෙකකට කලින් ඔය කරලා නේද මම මාස දෙකකට මේ ඉස්පිරිතාලේ ඇරියේ. අයියෝ කොම්පට මම ඉතින් පේත් දාකට සල්ලි දුන්නේ. යකෝ දවස් 3ක් වෙනකම් මට ටොයිලට් යන්නත් බැරුව ගියා. තෝ කරපෙඩි. යකෝ ඒකට නම් උතට සල්ලි දුන්නා. මාව කියලා දැම්මේ ආණ්ඩුව ඉස්පිරිතාලට. ඒක තමයි මම උඹට කිව්වේ. යකෝ ඔබ මේ මාව බලන්න ඉස්පිරිතාලට ගත්තාවද? මම ආවේ පාරේ බස් එකේ අන්තිමට ගෙදර. යකෝ අවුලක් නෑනේ. මාව පාරේලා ඉන්නේ හිඟන්නේ කගේ ඉස්පිරිතාලට ගිහින් දාලා. මමත් ඉතින් මේකට ලැජ්ජ නැතුව එනවා. ඒ බං ඉතින් මේ පාර අනිවාර්ය මං එනවා ඔබ බලන්න. මොකද්ද ඔබ කිව්වේ? නෑ මම කිව්වේ මේ නංගි එනවා කියන්නේ.
වාගේනේ. උදේ ඉඳන් කෝල් කීයක් ගත්තද මං? ෆෝන් ඔෆ් කරගෙන කොහෙද ගියේ? කියේ නෑ ඔය. පොඩි වැඩක් හිටියේ මට. ඒකේ මම ෆෝන් එක ඔෆ් කරේ. ඔව් මං දන්නවා තමුසේගේ මහලු කුඩේ. ගෑණිය කවට්ටගෙන කොයි හරි යන්න ඇති. තමුසේ මන් ළඟ ඉද්දි ඒකෝ නැත්නම් සයිලන්ට්. මහ ජරා මිනිහෙක්. ඔව්. මං ජරා මිනිහෙක්. උඹ පත්තිනි අම්මනේ. ඒක තමයි මිනිහෝ මම කියන්නේ. මට අයින් වෙන්න දෙනවා. මට පාඩුවේ ඉන්න දීපන්. ඔව් ඔව් පොඩ්ඩක් ඉන්න. ඇයි මේ කලබල? අයින් කරන්න නම් ඒවට ගෙවන්න වෙයි. ගෙවන්න මොනවද ඔය ගෙවන්න තියෙන්නේ? ඔක්කොම පව් තමුසෙත් එක්ක ගෙවල ඉවරයි. තමුසෑමට කවදාවත් ගන්න එපා. මේ උඹ හිතන් ඉන්න විදිහට නංගිය හැමදාම උඹලක තියාගන්න කල්පනාව. යකෝ උඹ බැන්දේ නැහැ කියලා අනිත් තුන් බඳින එක තහනම් කරන්න උඹට බැහැනේ. ඇත්තද? ඒතර ඇයි උඹ දැන් බැන්දේ නැත්තේ? මම එපා කියලාද? කවුරුම ගෑනු ගාවට ගිහලා කුටි කාලා දැන් එනවා මෙතන. කුටි කෑවේ? කවුද යකෝ කුටි කෑවේ? ඔබට මම මොකද කියන්න ඕනේ කවුද කුටි කෑවේ කියලා? ඔබ තමයි ඉතින් වෙන කවුද? අනේ ඵලයකෝ යන්න. උඹලා හැම එකම මා වීදුවරන් තියෙන්නේ. මම ආයෙත් මේ පැත්තවල පස්පා ගන්න. මේ කොහෙවත් යන්නේ නෑ. නාගේ කෝ කැම ඇදී උඹටත් එක්කලා කියලා. ඔබ දන්නවනේ නාගේ හැටි. උඹ හිතන්න එපා මම උඹට බය නැවතුණා කියලා. යෝන්නේ මං කරේ. අනේ වේ වීරු දැන් මාත් එන්න ළඟට. මොකද ටීචර්? ෆෝන් ආන්සර් කරන්නේ නැත්නම් අපේ? තමුසෙත් එක්ක මට කතාවක් නෑ ඕයි. එහෙමද? ගෙදර ගිහලා ෆෝන් එක බලන්නකෝ. ඊළඟ ලීක් වීඩියෝ එක රීච් එක වෙයි යා. පර බල්ලා.
දැන්වත් හෙල්මට් එක ගලවන්න. ඔයාමනේ කිව්වේ අපි නිදහස් වලට යමු කියලා. දැන් අපි නිදහස්. ඔය දැන්වත් ගලවන්න. මේකට කැමරාවක් තියෙනවා. මේ උඹට කොහේ කැමරා තියෙන්නේ? කැමරා තියෙන අපි ළඟනේ. නෑ මම මේකේ ෆෝන් එක අනේ. ini kotak negara. Oke. Dan අයියෝ බලන්නකෝ ඩාඩියක් දාලා මම ඉන්න මම කූල් එකක් අරන් එන්න ඉතින් අනිත් නිසා මට නම් බයයි. මම සංගින් ගාලා යන්න එපානේ. හරි හරි බය වෙන්න නැතුව ඉන්න මෙතන කවුරුත් නැහැ Bahagia. Kayak muterang bayo na love you. And maybe they I'll make one.
මොකද නංගි පරක්කු? මුකුත් නෑ අය. මට අදහය ඔබ කරපො. යන්න. හෙලෝ භාග්‍යා. ඔයා ගෙදර ගියාද? ගෙදර මොනවද මට තමස කිව්වේ? කූල් ඩ්‍රින්ක්ස් අනේ. කූල් ඩ්‍රින්ක්ස්? එහෙනම් මොකද මම අන්තිමට ඒ විදිහට හිටියේ? දුන්නත් ඔයා මාර ලස්සනයිනේ අනේ. මාර ලස්සනයි යා. Shit. Pernah gini kerana ya? Mana hati ini me? Kau tu berdua mana hati ini ya? Kau tu nak kerana ni be? Hah? Dah pisu dah? Oh hai, kena deh cuma ayah ini orang macam mana tu? Kau tu ni? Lagi mau kau tu ni, berada ni mau kau kerana nanti pa, ayah tadi be mau tu mau ni kerana tu tadi orang ni mah, sorry. Lagi mama ini orang ni apa? හෙලෝ භාග්‍යා තාමත් අඬනවද? පිස්සු දානේ. අඬන්න දෙයක් නෑ. මං ගත්ත ෆොටෝ ටික මං ගාව ගානට තියෙනවා. ඔයා මං කියන දේ කරනවා නම් එදා වගේ මං කියන තැනට යන්න එනවා නම් ඔයාට කරදරයක් වෙන්නේ නෑ. අඬන්න එපා ළමයෝ. ඔයා මං කියන දේවල් කරනවා නම් ඒ වීඩියෝ කවදාවත් මම ලීක් කරන්නේ නැහැ. දැන් ඉතින් ඔයා මං කියන විදියට ඉන්න ඕන. දන්නවද නැත්තම්? දැන් ඉතින් ඔයාගේ අයියට බම්බු ගහ ගන්න කියන්නේ.
Mbak, bisa segera kandung මේ දේවල් වලට තේරුණාද? මේ දේවල් මේ රටේ ලෝකේ ඕන තරම් සිද්ධ වෙන දේවල් බං. සල්ලාපුරක් ඉඳන්ද මම හිත තියන්නේ මට. වෙනම කත වෙන කිසිම දෙයක් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ මම. මට පොරොන්දු වෙනවා. මට පොරොන්දු වෙනවා නම් කියේ. මේ උඹේ අයියා මේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා කියලා. මම තව තියාගන්නේ. මගේ දෙයියා තව තියාගන්නේ උඹ. මමගේ පොන කියලා. කිසිම දෙයකට aku bego handa mo minatiyan na sumama na pondo yeah. Well, man, venda. පුතේ උඹද හරිය පුතේ මම කවදාවත් දැකලා නැහැ උඹ මේ විදිහට ඉන්නවා මොකද්ද උනේ මොකද්ද ප්‍රශ්නේ කියපන් කිසි ප්‍රශ්නයක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ ආමේ දෙවියෝ මේ ලෝකෙම වලා ඒකේ පාලනේ මනුෂ්‍යයන්ට දෙන්නේ
බලන්නකෝ. Thank you.